සුබ දවසක් සියලු දෙනාටම. අද සිට මම බලාපොරොත්තු වෙනවා ඔයාලා හැම දෙනාටම මං ඉන්නා මේ පුංචි ගමේ ලස්සන ඔයගලන්ට පෙන්වන්නට, ගෙනහර දක්වන්නට, ඒ වගේම ඒත් සමගම පුංචි පණිවිඩයක්, අධ්‍යාත්මික පණිවිඩයක් ඔයාලට ලබා දෙන්නට. ඉතින් මම අනුෂා ලුක්ස්, මම ජීවත් වෙන්නේ ජර්මනියේ පුංචි ගමක. මේ ප්‍රදේශය අයිති වෙන්නේ බ්ලැක් ෆොරස්ට් කියන ඒ විශාල ප්‍රාන්තයට. ඉතින් මේ ගම ඊටාම පුංචි ගමක්. ඉතින් ඒ ගමේ 1100ක් වගේ පුරවැසියන් තමයි ජීවත් වෙන්නේ. ගොඩාක් අය ගෙවතු වගාවලට, ඒ වගේම ගොවියන් තමයි ගොඩක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ උගලන්ට පේන්නේ ඇපල් මල්. මේ කාලේ ඇපල් මල් පිපිලා හරිම ලස්සනයි. ඉතින් මේ ගමට මම පැමිණි දවසේ ඉඳලා මේ ගමට මම ඇත්තටම ආදරය කරනවා. මොකද මේ ගමේ තියෙන මේ නිහඬ බව, සරල බව, මේ නිදහස් බව, මේ කැලේ මේ වනයේ ජීවත් වීම මොනතරම් සැහැල්ලුවක්ද. කිසිම කෙනෙක්ගෙන් අනිත් කෙනාට අවහිරයක්, කරදරයක් නැහැ. තමාගේ අධ්‍යාත්මික ජීවිතය සඵලවත් කරගන්නට, මගේ ජීවිතයේ අධ්‍යාත්මික ජීවිතය ඇත්තටම දියුණු කරගන්නට මට හැකි වුණේ මේ සරල ජීවිතය තුලින්මයි. මේ නිදහස් වූ මේ ගැමි ජීවිතයට මම ආදරය කරනවා. ජීවිතේ සරල වෙන තරමට තමයි අපේ ජීවිත ලස්සන වෙන්නේ. සරල විය යුත්තේ බාහිරින් නොව, අපේ සම්පූර්ණ අපේ මුළු ජීවිතේම බාහිරිනුත් ඇතුළාන්තෙනුත් මේ හැම දෙයක්ම සරල විය යුතුමයි. සරල භාවයේ ඉගෙන ගන්නට මේ නවීන ලෝකයේ ආයත හරි අපහසුයි. ඉතින් ඇත්තටම මොකක්ද මේ ගමේ තියෙන සරල භාවය කියලා මම පුංචි විස්තරයක් අද මේ පළමු වීඩියෝවෙන් ඔබට පෙන්වන්නම්. ඔබට කියන්නම්. මේ ගමේ දැන් මම ඉන්නේ මේ ගේ පිටිපස්සේ තියෙන කුඹුර යායේ. ඉතින් මේ හරිය ගොඩාක් ගොවියෝ වගා කරනවා අපි සම වැකේෂන් එකට. මේ තව තියෙන ඇපල් ගහක්. ඉතින් මේ හැම ගහක්ම නිදහසේ හැදෙනවා. මේ ගස්වල තියෙන නිදහස බලන්න. කිසිම කෙනෙක්ගෙන් ඒගොල්ලන්ට අවහිරයක් නැහැ. පුංචි කුරුල්ලෝ ඇවිනවා. ඒ ගස්වල තියෙන ගෙඩි කනවා. ඒක අවුටොම් එකේ එද්දි මේවා මේ ගහ ඇපල් වලින්ම පිරෙනවා. ඉතින් දැනට මේ වලට එන්නේ මීමැස්සෝ. ඉතින් මේ ගමේ මීමැස්සන්ට වෙනම විශාල තැනක් දීලා තියෙනවා. ගමේ ඉන්නවා ගොවිපළවල් දෙකක් තුනක් තියෙනවා මීමැස්සන්ව මීමැස්සන්ව එකට කියන්නේ ව්‍යාපාරයක් ලෙස කරගෙන යන අය. ඉතින් අපිට පුළුවන් මීපැණි මේ ගමේම හැදෙන මීපැණි මිලදී ගන්න. ඉතින් ඒක ඇත්තටම මම ලබන ඇත්තටම ලොකු ආශිර්වාදයක් කියලා කිව්වොත් හොඳයි. ජීවිතේ ඇත්තටම අපි සැහැල්ලු වෙද්දී අපිට අවශ්‍ය කරන දේවල් මේ විශ්වය විසින්ම අපිට සපයලා දෙනවා. ඒ වගේම තව දෙයක් තමයි මේ ගමේ ගොඩාක් අය මේ අල වර්ග තමයි ගොවිතැන් වලට කරන්නේ. ගොඩක් අය ඒ ගොවිතැනින් විතරක් ජීවත් වෙන්න අපහසු නිසා වෙන රැකියාවක් කරන ගමන්ම තමයි ගොවිතැනේ යෙදෙන්නේ. මේ ගමේ ඉන්න අය හරි කරිසරයි. ඒගොල්ලෝ හරි උද්‍යෝගිමත්.
එක මිනිත්තුවක්වත් අපතේ යවන්නේ නැහැ. යම් කිසි කර්තව්‍යයකට ඒගොල්ලෝ දායක වෙනවා. ඉතින් ඒ තුලින් මා ඉගෙන ගත්තේ බොහෝමයි. ජීවිතේ සඵලවත් කරගන්නට අන් අයගේ දේවල් ගැන කතා නොකර, අන් අයගේ දේවල් ගැන නොසොයා, ජීවිතේ තමාටත් අන් අයටත් සුවයක් වෙන දෙයක්, යහපතක් වෙන දෙයක් ගැන කතා කරන්නට, ක්‍රියා කරන්නට මම මේ ගමේදී ඉගෙන ගත්තා. ඉතින් බ්ලැක් ෆොරස්ට් කියන්නේ විශාල ප්‍රාන්තයක්. බ්ලැක් ෆොරස්ට් වලට ජීවිතේ පුරුදුණු කෙනෙක් වෙන කොහෙවත් ජීවත් වෙන්නට ප්‍රාර්ථනා කරන එකක් නැහැ. මොකද ඒක ඒ තරම්ම ලස්සන ප්‍රදේශයක්.